ගිරාඳුරු කෝට්ටේ ආගන්තුක සත්කාර මැදින් දැන් අපිත් සමග එකතු වෙලා සිටින්නේ ආරාධිත පාසල වන මහියංගනේ ජාතික පාසලේ නියමුවන් වන ජයරත්න බණ්ඩාර මැතිතුමායි. ආයුබෝවන් සර්. ආයුබෝවන්. ගරු විදුහල්පතිතුමනි, දශක ගණනාවක අතීත උරුමයක් සහිත මහියංගනේ ජාතික පාසල මෙවර තරඟයට අවතීර්ණ වන්නේ බලාපොරොත්තු රාශියක් පොදි බැඳගෙන. ඉතින් මේ විදුහල්පතිතුමනි, මේ පවතින දීර්ඝ මිත්‍රත්වය සහ මෙවර තරගාවලියට සහභාගී වීම ගැන, ඒ කියන්නේ මෙවර තරගාවලියට මේ ඔබගේ පාසලේ කණ්ඩායම සහභාගී කරවීම හා ඒ තුලින් දරුවන්ට ලැබෙන අත්දැකීම ගැන ඔබට කුමක්ද හිතෙන්නේ? අපිට අදහස දක්වන්න පුළුවන්. මොබිසුතේ දරුවෝ, ඔබ ඇහුවා මුලින්ම දශක ගණනක ඉතිහාසයක් අපිට තියෙන ක්‍රීඩාව තුළ කියලා. ඔබත් මමත් උදාන ඉතිහාසය තුළ මගේ ජාතික පාසල අති දක්ෂ ක්‍රීඩකයෙක් රැසක් බිහි කරපු තැනක්. විශේෂයෙන්ම බොක්සිං ක්‍රීඩාවෙන්, එල්ලේ ක්‍රීඩාවෙන් වගේ දැවැන්ත වූ ශක්තියක් මුදාහන ක්‍රීඩා රැසකින් අපේ පාසල කීර්තිමත් ඉතිහාසයකට උරුමම් කියනවා. අපිට මේ දෙවෙනි අවුරුද්ද තමයි ලැබෙන්නේ මේ ලංකාපුර හට්ටට ඔබත් එක්ක එකතු වෙන්න. ඊවර අපේ පාසලත් ඔබත් අතර තරගය ඇති වුණා ගිරාඳුරු කොට්ටේ මධ්‍යමාවිය අතර මහියංගන පොදු ක්‍රීඩාංගණයේදී. මෙවර ඒ තරගය ඉසව්ව ගිරාඳුරු කොට්ට ගෙනෙන්න අපිට පුළුවන් වුණා. ඒ ඔබේ පාසලේ විදුහල්පති මගේ හිතවත් බුද්ධික රාජපක්ෂ මගේ සහෘද විදුහල්පතිතුමාගේ සහ ඉතින් පසුපසට දීවන සියලුම දායකයන් දුන් හැම දෙනාගේම ශක්තිය මත දරුවන්ට කියනට තියෙන්නේ මේ තුලින් ලබන අත්දැකීම පන්නරය අනාගත ලෝකයේ තුල කීර්තිමත් ක්‍රීඩකයන් බිහි කරන තැනක් බවට පත් කරගන්න කියලා. අපි නිරන්තරම ක්‍රීඩාව තුළ දකින්නේ ක්‍රීඩාව යන ක්‍රීඩාව සඳහාය නෑ. එහෙමනේ වෙනට ක්‍රීඩාව ජීවිතය සඳහාය කියන තේමාව ඇති කරගත්තොත් ක්‍රීඩාව තුළ යහගුණකම්, සිතුවිලි වලින් යහපත් වීම, ඒ වගේම පිරිච්ච හදවත් ඇති යහපත් මිනිසුන්, නායකතර කරු කරන මිනිසුන්, ලෝකයේ දින්න මිනිසුන් ඇති වෙන්නට ඕන. ඒ සඳහා මේක හොඳ අධිතාලමත් මහියංගන ජාතික පාසලත් ගිරාඳුරු කොට්ටේ ජාතික පාසලත් කියන්නේ කිලෝමීටර් 16කින් ඔබට දිව ගියාට ඒ දුර නොසලකා අපි නිරන්තරයෙන්ම ඒකාබද්ධව ඉන්නවා. හේතුව තවත් දෙයක් තමයි ඔබේ විදුහල්පතිතුමා මට වඩා බොහොම වයසින් බාලයි. එතුමත් මමත් උරුවරුන් කාලේ දැන් ආදොන් දෙනෙක්. ඒ නිසා අපේ මිත්‍රත්වය ඔබට විතන් වෙනවායි කියන හදවතේ සතුට අපිට තුළ තියෙනවා. බොහොමත් ස්තුතියි සර්, අපිත් සමග එකතු වුණාට. ඇත්තටම ඔබගේ අදහස් ටික අපිට මේ වටිනවා. තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන සමු දෙනවා. බොහොමත් ස්තුතියි සර්. බොහොම ස්තුතියි දරුවන්ට. ජය වේවා.